Hi guys, ඉතින් කොහොමද? ඔන්න අද ඔයාලට මං ලස්සන බ්ලොග් එකක් තමයි අරන් එන්නේ. මොකද මං ඇත්තටම ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තු වුණු දවසක් දිනුෂි and හෂාන් මේ දෙන්නගේ වෙඩින් එක මං ඇත්තටම බලාපොරොත්තු වුණා. ඉතින් ඔන්න මං වෙඩින් එකට ආවා. එනකොට ඒගොල්ලන්ගේ පෝරුවේ චාරිත්‍ර තිබ්බේ. ඉතින් කොහොම හරි දිනුෂි ඔන්න ඔය විදිහට සුබ මොහොතින් පෝරුවට නැගිටින්න කරා. එතනින් ඉඳන් හරිම ලස්සනට පෝරුවේ චාරිත්‍ර ටික සිද්ධ වුණා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මම යාව A level කාලේ ඉඳන්ම අපි දෙන්න දන්නවා, අපි දෙන්න අඳුරනවා. අපි එකට A level ක්ලාස් එකේ හිටියා. ඊට පස්සේ එකට කොලෙජ් එකට ගියා. එකම කෝස් එක, එකම ක්ලාස් එකේ ඊළඟට අපි එකම ඉස්කෝලවල වැඩ කරා. කොහොම හරි අපි එකටම පත්වෙන් ගත්තා. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ මට හම්බුණු හොඳම යාළුවා. මගේ හැමදේම මම එයාට කියනවා. එයා මට කියනවා. එයාගේ අම්මා තාත්තත් මට ගොඩක් ආදරේ. අපි පවුලේ අය වගේ. ඉතින් එයාගේ ලස්සන දවස බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට එයා පෝරුවේ චාරිත්‍ර ඉවර කරලා ඊට පස්සේ පොල් තෙල් පහන් දැල්වමින් එයාගේ ලස්සන දවස මේ විදිහට ආරම්භ කරා. ඇත්තටම යාළුවෙක් විදිහට, එයාගේ හොඳම යාළුවෙක් විදිහට මට ගොඩාක් සතුටුයි දිනුෂි. අද ඔයාගේ ලස්සනම දවස මට බලන්න පුළුවන් වුණ එක ගැන ඔයාට thank you මට ආරාධනා කරාට. ඉතින් මං ඒ දවසේ එනකන් ගොඩක් බලාගෙන හිටියා දිනුෂි. ඉතින් හරි ලස්සනයි ඔයා. ඔයා අයියා හරිම ලස්සනයි. මං හිතන්නේ චූටි මනමාලියෙක්. චූටි මනමාලියෙක් ලස්සනට hina වෙලා ඉන්නවා මම දැක්කා. ඉතින් ඔය දෙන්නගේ ආදර කතාවට ගොඩාක් කල් කියලා මම දන්නවා. ඉතින් මං සුබ පතනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒගොල්ලන්ගේ චාරිත්‍ර සිද්ධ වුණා. ඊට පස්සේ අපිට ඩ්‍රින්ක් එක හම්බුණා. මේ වෙඩින් එක තියෙන ගලිගමුවේ බදුවත්ත හොටෙල් කියලා කියන්නේ අනේකේ. ඔන්න ඊට පස්සේ අපිට කඩල බයිට් ඕවා අරන් ආවා. කොහමද අපේ කොලෙජ් එකේ යාළුවෝ ආවා. ඔන්න ඊට පස්සේ අපේ සාමාන්‍ය කොලෙජ් එකේ වෙඩින් එකක් තියෙනවා නම් එන විශේෂ ආරාධිත අමුත්තෙක් ඉන්නවා. ඒ තමයි අපේ සර් ජයන්ත සර්. ඉතින් ජයන්ත සර් ඔන්න පේනවනේ. ජයන්ත සර් ඒගොල්ලන් එක්ක මාර කතාවක. ඔන්න ඔය විදිහට ඉතින් මගේ යාළුවා අපිත් එක්ක ලොකු කතාවක් හැම වෙලේම අපි තුන්දෙනා අතර කතා කරගෙන තමයි හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට මෙයාගේ ප්‍රී ෂූට් එක අපි හැමෝටම පේන ඩිස්ප්ලේ කළා. එදා මෙයාලවත් ඒ ෆොටෝ දැකලා නැහැ. මෙයාලවත් සර්ප්‍රයිස් කරන්න තමයි ඒ ෆොටෝ ඒ වෙලාවේ පෙන්නුවේ. ඉතින් මේ ඉන්නේ දිනුෂිගේ තව යාළුවෙක්. මං හිතන්නේ මටත් හම්බුණු හොඳම යාළුවෙක්. මාර විදියට අපි දෙන්න ෆිට උනේ. ඊට කලින් අපි දන්නවා. නමුත් අපි එදා මාර විදියට ෆිට වුණා. මෙන්න මේ විදියට තමයි යාගේ වෙඩින් එකේ කෑම ටික තිබ්බේ. හරිම ලස්සනට ඒ ඩෙකරේෂන් කරලා තිබ්බා. ඇත්තටම මම ඊට අවුරුදු එකමාරකටද කලින් මේ හොටෙල් එකේ මම වෙඩින් එකට ගියා. එදා තිබ්බට වඩා හොඳට මේ හොටෙල් එකේ මේ ඇරේන්ජ්මන්ට්, මේ කෑම එකේ රසය හැමදේම තිබ්බා. ඉතින් ඇත්තටම මං කියන්නේ ගලිගමුව කෑගල්ල ඔය අවට කවුරු හරි වෙඩින් එකක් ගන්න තැනක් හොයනවා නම් ඇත්තටම මේ හොටෙල් එකට යන බදුවත්ත හොටෙල් එකට මාරම රසයි කෑම ටික. ඒ වගේම මේගොල්ලන්ගේ සර්විස් එක හොඳයි. එයාලගේ ඩෙකරේෂන්, එයාලගේ හැමදේම හොඳයි. මම ඇත්තටම මගේ යාළුවගෙන් අහලා බැලුවා ඒගොල්ලන්ගේ ඒ චාර්ජස් කොහොමද කියලා. ඒවත් හරිම හොඳයි. ඇත්තටම වටිනවා. ඒ කියන්නේ මගේ අනිත් යාළුවත් ඒ හොටෙල් එකේම තමයි බුක් කරලා තියෙන වෙඩින් එක. මේ කියන්නේ හොටෙල් එකේ සර්විස් එක නම් හොඳටම හොඳයි. මට හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒක මම අවස්ථා දෙකකදීම මම ඒක සංසන්දනය කරා. මොකද කලින් අවස්ථාවට වඩා මේ වෙනකොට ඒගොල්ලන්ගේ දියුණුව වැඩි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට දිනුෂිව සර්ප්‍රයිස් කරන්න එයාගේ නංගි සහ නංගිලා දෙන්න සහ නංගිලා නෙමෙයි ඇත්තටම නංගිලා වගේ පෙනුනට එයාගේ දුවලා ඊට පස්සේ තව එයාගේ ප්‍රයිස්ලා ඒ කට්ටිය සර්ප්‍රයිස් ඩාන්ස් එකක් කරා. ලස්සනයි ඉතින්. ඒ වගේම කියන්න ඕනේ යාළගේ සර්ප්‍රයිස් ඩාන්ස් එකේ හැමතියද්දි ඇත්තටම දිනුෂි සර්ප්‍රයිස් වුණා කියලා මම හිතනවා. මොකද එයා දන්නේ නැහැ මම නටයි කියලා. එයා දන්නේම නැහැ. එයාත් අහනවා කවුද නටන්නේ කියලා. ඉතින් මං හිතන්නේ ඇත්තටම එයා සර්ප්‍රයිස් වුණා.
මේකේ ෆුල් වීඩියෝ එක මම මගේ channel එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපි කපල් එකට අවස්ථාව දුන්නා ඩාන්ස් කරන්න කියලා. මොකද දිනෝෂි කියන්නේ A level ඩාන්සින් කරපු. එයාට ඇත්තටම ඩාන්සින් කරන්න ලස්සනට. ඒකේ මාර ලස්සන හැඩ තියෙනවට පුළුවන්. එයා ලැජ්ජාවට එකක් කරේ නැත්තේ. අනික එයාගේ ඩ්‍රෙස් එකත් එක්කම හිතුවා. ඔන්න ඊට පස්සේ අපේ සර් ඉතින් යන්නේ කොහෙද එතන ඩාන්ස් කරනවා. මං හිතන්නේ මම දැක්කපු අර ලෙච්ච කෙනෙක් කියලා කිසිම ලොකුකමක් නැති ළමයි එක්ක ඉන්න පොළොවේ පහය ගහලා ඉන්න ගුරු අනේ මම ගුරු චරිත ගැන මට කියන්න වචන නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට බලන්න ඒගොල්ලන්ගේ හොටෙල් එකේ ඇතුළ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳයි මේ හොටෙල් එක වෙඩින් එකක් ගන්න. ඇත්තටම හොඳයි. මම නම් රෙකමන්ඩ් කරනවා මේ හොටෙල් එක තෝරගන්න කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ ඒගොල්ලන්ගේ මංගල සභාව පැවැත්තුවා. ඒකෙදී ඒ දෙපාර්ශවයේම අය කතා කළා. ඉතින් මටත් හරි සතුටක් දැනුණා. එයාගේ සම්පූර්ණම මම දැක්කා එයාගේ මුළු දවසේ ලස්සනම දේවල්. ඔන්න ඊට පස්සේ ප්‍රයිස්කෝප් එකක් හම්බුණා. කොහොම හරි ඒක බීලා ඉවර කරාට පස්සේ ඔන්න මේ දෙන්න යන්න පිටත් වුණා. ඉතින් මටත් ඒ වෙලාවේ ඒක හරියට හිතට දැනුණා. ඔන්න ඔය විදිහට මේ දෙන්න සුබ මොහොතින් එළියට ගියා. යන්න හොටෙල් එකෙන් යන්න පිට වුණා. ඔන්න ඉතින් මගේ යාළුවා අලුත් ජීවිතයක් අලුත් උපතක් ආරම්භ කරා. ඉතින් දිනෝෂි ඔයාට මම විශ් කරනවා ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න. ඔයා ඉස්සරහට යන්න හරිම සතුටින් අයියා ඔයා ඉන්න කියලා මම ඔයගලන්ට විශ් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාගේ ලස්සනම දවස ගෙවුනේ. මේ තියෙන්නේ යාගේ ලස්සනම දවසේ මතක සටහන්. ඉතින් මම හිතනවා යාළුවෙක් විදිහට යාළුවෙක්ගේ හොඳම යාළුවගේ මේ ලස්සන දවස බලන්න යාළුවෙක් විදිහටත් පින් කරන්න ඕනේනේ. ඉතින් කොහොම හරි යාගේ ලස්සනම දවස ලස්සනයි. ඉතින් ඔන්න මට හම්බුණු අනිත් යාළුවා එයාත් ඉතින් මං වගේම තමයි. ඔන්න ඊට පස්සේ අපේ කොලෙජ් එකේ අයත් ඇවිල්ලා හිටියා. ඉතින් මං හිතන්නේ අමතක නොවන දවසක් මට නම්. මං හරිම ආසයි ඒ දවසට. ඒ දවස හරි ආදරණීයයි ඒ දෙන්නගේ. විශ් කරනවා ඔයාට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස ගෙවුනේ. මං හිතන්නේ මේ මම ඕනම තැනක ගිහලා ෆොටෝස් ගන්නවා. මොකද ඒක තමයි අවසානයේ අපේ මතකයට තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඒ නිසා තමයි ඉතින් ගොඩක් යාළුවෝ හම්බුණා. අනික ගොඩක් සම්බන්ධතා ඇති වුණා. වර්ධනය වුණා. ඉතින් කොහොම හරි හරිම ලස්සන දවසක් වෙන අපේ සර්. ඉතින් ඊට පස්සේ මේ ඉන්නේ අපේ කොලෙජ් එකේ අපි කට්ටිය. කොහොම හරි ඉතින් හරිම සතුටුයි මේ සර් මම ආදරණීයම චරිතේ වෙඩින් එකට ගියත් මුලින්ම හොයන්නේ සර් එනවද සර් ඉන්නවද කියලා. ඉතින් ඔන්න ඒගොල්ලන්ගේ ෆොටෝස් හරිම ලස්සනයි. අතට මෙයා මාර ලස්සනට මගේ මේකප් එක කරලා තිබ්බා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හමු වෙමු.